නිමාඩුවක් තියෙනවා. ඉතින් අපි තුන්දෙනාත් එක්ක ආවා කතරගම. කතරගම යන මග අපි තිස්ස මහාරාමෙන් අද පොඩ්ඩක් නතර වෙලා යන්න කියලා හිතුවා. අපි නතර වෙලා ඉන්න රිසෝට් එක තියෙන්නේ තිස්ස වැව ගාව. නේ? ඔව් ඒක මාරම ලස්සනයි. මෙතන ඇත්තටම වැවේ අනේ හුලගත් එක්ක මාර සනීපයක් තියෙන්නේ. බලන්න තියෙන view එක හවසට මෙතන ගොඩාක් ලස්සනට පෙනේවි. අපි හවස් වෙලා ආයෙ එනවා. දැන් පොඩ්ඩක් විතර බඩගිනි අපිට. තමයි අපේ මේ වෙලාවේ පූල් එක ගාව ගොඩක් අවුවක්. නෑ අවුව නෑ. දෝනි බබට ආව වෙලාව ඉඳන් පූල් එකේ නාන්න යන්න ඕනේ කිව්වා. ඒ වුණාට ඉතින් අපි තීරණය කරා හවස් වෙලා පූල් එකට යන්න. මොකද කොල්ලෝ ටිකක් ඇවිල්ලා නානවා. එතන ගිහිල්ලා අපිට නාන්න බෑ මේ වෙලාවේ. පවුන් ඉතින් යාලට ඩිස්ටර්බ් නේ. ඒ නිසා අපි තුන් දෙනාත් එක මෙතන ටිකක් වෙලා ඉඳලා දැන් ටිකක් බඩගිනි එළියට ගිහිල්ලා දවල්ට මොන හරි කාලා හවස් වෙලා පූල් එකේ නානවා. නෑ මට දැන් ඔන්න ඊට පස්සේ අපි තුන් දෙනා මෙතෙන්ට වෙලා හිටියේ අපේ රූම් එක රෙඩි වෙනකම්. එන්න යන මාත් එක්ක අපේ රූම් එක බලන්න. මේ තමයි අපේ රූම් එක. රූම් එකෙන් එළියට ගියාට පස්සේ කම්පියුස් වුණා. මොකද ඒ view එක නම් මාරම ෆීලින් එකක් තමයි දෙන්නේ. එන්නකෝ යන්න. අපේ රූම් එක ඔයාලට පෙන්නන්න. මේ තියෙන වොෂ්රූම් එක. ඒකත් පිරිසිදුව තිබුණා. ලොකුවට ලක්සරි රූම් එකක් නන් නෙවෙයි. හැබැයි බජට් එකට අපිට නම් සෙට් වුණා. ටීවී, මිනි බාර්, ටී කොෆි, වෝටර් බොටල් ඒ හැම දෙයක්ම තිබුණා. මොකද මේ දවස්වල කතරගමේ රූම් එකක් හොයනවා කියන එක එච්චර ලේසි වැඩක් නෙමෙයි. අපි කතරගම රූම්ස් හොයලා නැති නිසා තමයි තිස්ස මහාරාමයට ආවේ. ඊට පස්සේ අපි තිස්ස මහාරාම ටවුන් එකේ පොඩි රවුමක් ගියා. පොඩි කිව්වට පොඩි මන් කිලෝමීටර් 2-3ක් පයින්ම ඇවිත්තා. ඔයාලට හවස් වගේ වැව පෙන්නන්න. පොඩි වැස්සකුත් එනවා. මොකද අපි ආපු හැම තැනකම වැස්සක් තරම් තමයි අපි එන්නේ. ඔන්න අපි තුන් දෙනා පොඩි රවුමක් ගිහිල්ලා හවස් වරුවේ වැව බලන්න ආවා. ඔන්න දැන් තමයි අපේ දෝනිගේ ආසම ටයිම් එක. ඉන්න අපි ඉක්මනට පූල් එක ගාවට එන්නම්. දැන් රූම් එකට ගිහින් පූල් එකේ නාන්න කිට් එකක් දාගෙන එන්න. එතකන් කොහෙවත් යන්න එපා. ඕමම ඉන්න. ඔන්න අපි තුන් දෙනා වැව දිහා බලන් පූල් එකට ආවා එන්ජොයි කරන්න. උදේ ඉඳන් ඇවිත් තිබුණ ගමන් මහන්සිය නම් කොහෙන් ගියාද දන්නේ. දැන් නම් ඇති හොඳටම නාගත්තා. හවස් වුණා දන්නේම නැහැ. චේන්ජ් එකක් දාගෙන ඊළඟට අපි යන්නේ හිතාගෙන ඉන්න කතරගම. ඔයාලට කියන්න බැරි වුණානේ. අද වෙසක් පොයේ දවස.
ඉතින් කතරගම මාරම බිසි. පේනවනේ සෙනඟ ගොඩ. ඇත්තටම කියන්න ඕන දැන් නම් කතරගම හොඳ දෙයක් කරලා තියෙනවා. මග දෙපැත්තේ කරදර කරන්න කවුරුත් නැහැ. පොඩි අයලව සල්ලි ඉල්ලන්නේ නැහැ. පොරි විකුණන අය නැහැ. පාඩුවේ මිනිස්සුන්ට ගිහින් වදින්න පුළුවන්. මෙතනින් ඇතුළට ඉතින් හැම තැනම ඔය සද්දේ තමයි. බාර එහෙම නිදහස් කරන්නේ නැහැ ගොඩයි. හැම තැනම කාවඩි නටනවා. ඒකත් අමුතුම ෆීලින් එකක් තමයි එන්නේ. ඉබේටම අපටත් නැටවෙනවා. ඒ වුණාට කොහොම හරි කාගෙන නටන්නේ නැතුව ගියා. මොකද නැටුවොත් හොඳටම දාඩිය දානවනේ. කතරගමින් කිරිවෙහෙරට යනකොට අපිට ඉස්සෙල්ලාම හම්බෙන්නේ මෙන්න මෙයාලා. ලස්සනයි නම් තමයි. ඒ වුණාට මේ කරන වැඩේ නම් අපි අනුමත කරන්නේ. ඒ නිසා ඇත්ගොව්වොන්ට බැන බැන අපි කිරිවෙහෙරට ගියා. එතන ඉඳලා මෙතනට එනකොට ෆීලින් එක විනාඩි 5න් වෙනස් වුණා. මෙතන තියෙන්නේ මාරම සැනසීම. මාර විදියට සෙනග. අපිත් අයිනකින් වාඩි වෙලා වැඳගත්තා. ඉතින් අපි දැන් යන්න හදන්නේ හොටෙල් එකට. ඊළඟ එපිසෝඩ් එකෙන් අපේ දෙවෙනි දවස අරගෙන එනකම් පරිස්සමින් ඉන්න. මතක ඇතුව අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔයාලට කතරගම දෙවියන්ගේ පිහිටයි.